අයිබෝන් අපි අද ඇවිල්ලා තියෙන්නේ අමුන්ගේම ව්‍යාපාරයක් කරන උපේක්ෂා මහත්මිය නිවසට. ඉතින් උපේක්ෂා මහත්මිය ඇත්තටම වසර ගානක ඉඳන් කාලයක ඉඳන්ම එතුමිය ව්‍යාපාර කටයුත්තක් ලෙස ලදරු උපකරණ වගේම පැම්පර්ස් වර්ග වැඩිහිටි ළමා දෙකම කරන අපේ ව්‍යාපාරිකාවක්. ඉතින් අපි නංගිව අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝනයි. ඉතින් අපි දැනගන්න ආසයි මේ ව්‍යාපාරයේ කොහොමද මේ කටයුතු ආරම්භ කළා, දැන් කොච්චර කාලයක් වෙනවද, ඒ වගේම ඔයාලා මේ කරගෙන යන කටයුතු ගැන පොඩ්ඩක් දෙමොත් කිරීමක් කරන්න. ඔව් මම වසර 5ක ඉඳලා මාම්ස් ලව් තමයි මගේ පුංචි ව්‍යාපාරයේ නම. ගෙදර තමයි තියෙන්නේ, කුරුපු මුල්ලේ තමයි මම නිවසේ මේ කරගෙන යන්නේ. වසර 5ක ඉඳලා මම මේක කරනවා. අලුත් උපන් චූටි බබාලගේ ඉඳලා චූටි බබාලට අවශ්‍ය කරන පැම්පර්ස්, ඒ වගේම වැඩිහිටියන්ගේ ඩයපර්ස්, පැම්පර්ස් මේ සියල්ලක්ම තියෙනවා. ඒ වගේම වෙට් වයිප්ස්, ටිෂූස්, ඒ වගේම අවශ්‍ය කරන ඕනෙම කෙනෙකුට ඕනේ කරන, කියන්නේ අලුතින් ඉපදෙන සියලුම දරු පැටියන්ට අවශ්‍ය කරන සියලුම නැපි එකේ ඉඳලම මෙතනට આવොත් ගන්න පුළුවන් අපි ළඟ තියෙනවා. හරි. ඒ වගේම තමයි ඉතින් ගොඩක් අම්මලාට ඇත්තටම තියෙන්නේ දරුවෙක් හම්බ වෙලා ඒ කාලේ ගත කරනකොට ඉතින් රාජකාරිකට ඒ වැඩ කටයුතු එක්ක ඉතින් කඩේ පිළ ගිහලා ගේ කරන අමාරුයි මේ බඩු. ඔව් අනිවාර්යයෙන්ම. ඒකට දැන් ඔයගොල්ලෝ මේ බඩු ඒ කියන්නේ ගෙදර ඉඳලා ඒ යම් කෙනෙක් වට කෝල් කරලා කිව්වොත් මට මේ පැම්පර්ස් වර්ග ටික ඕනේ, මට මේ දරුවට ඕන කරන මේ බඩු ටික ඕනේ කියලා කිව්වොත් ඔයගොල්ලෝ ඒ ටික යවින්න යම් ඩිලිවරි ක්‍රමවේදයක් තියෙනවා. ඔව් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ කියන්නේ ඕනෙම පළාතක කෙනෙක්ට අපිට කුරියර් මාර්ගෙන් අපිට යවන්න පුළුවන්. ඒ වගේම මේ අවට පානදුර අවට ඉන්න සියලුම අයට එක කෝල් එකකින් නොමිලේ ප්‍රවාහනය කරලා අපි ඒක කියන්නේ කිසිම ඩිලිවරි ගාස්තුවක් අය නොකර ඔබගේ නිවසටම ගෙනල්ලා දෙනවා ඕනෙම දෙයක් කිව්වම. ඒ වගේම පැය 24ක සර්විස් එකක් තියෙන හින්දා ඕන වෙලාවක අපි නිවසේ නිසා පැය 24ක සර්විස් එකක් තියෙනවා. ඒ නිසා අයියේ ඕනම කෙනෙක්ට මෙතනට ඇවිල්ලා මොන හදිස්සියකදී හරි මේ ඇවිල්ලා ඕනෙම බඩුවක් ගැනීමේ මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේක දැන් මේ කොච්චර කාලයක්ද මේ ව්‍යාපාර කටයුතු ආරම්භ කළා, මේ දැන් මේ කටයුතු කරගෙන කොච්චර කාලයක් වෙනවද? මම දැන් 5කට අවුරුදු 5කට වැඩි මේක කරන්න අරගෙන ඇත්තටම ලොකු ඒ කියන්නේ මාව විශ්වාස කරපු මගේ මේ ව්‍යාපාර කටයුතු විශ්වාස කරගෙන මේ තාක් දුරට රැඳිලා ඉන්නවා සාමාන්‍ය කස්ටමර් බේසික් එකක් මේ පාරිභෝගික කොටසක්. ඒ වගේම මම කැමැති ආරාධනා කරන්න තාම මගේ මේ ව්‍යාපාරය ගැන නොදන්න, මගේ සර්විස් එක ගැන නොදන්න බොහෝ අය ඉන්නවා. මේ ආවට ඕනෙම කෙනෙක්ට අපි ළඟට එන්න පුළුවන්, ඇවිල්ලා වෙනස තේරුම් ගන්න පුළුවන්. අනිත් එක තමයි මේ අපි ළඟ තියෙන මේ නැපීස්, ඒ වගේම මේ බේබි චූටි දරුවන්ට අවශ්‍ය කරන මේ සියලුම මේ හැම දෙයක්ම, ඒ කියන්නේ මේ මෙටීරියල් මේ කියන්නේ මහාන කරන හැම දෙයක්ම මේ අපි මේ මහාන තැන් වලින්ම අරගෙන, ඒ කියන්නේ හොඳ ක්වොලිටි බඩු, හොඳ ක්වොලිටි මේ කියන්නේ ගුණාත්මකතාවයෙන් ඉසස් බඩු තමයි අපි සියල්ලක්ම අලෙවි කරන්නේ. ඉතින් ඒ නිසා ඒ සියල්ලක්ම මේ ඔබට හොඳ ගුණාත්මක භාවයෙන් යුතු භාණ්ඩයක් මිලදී ගැනීම හැකියාව තියෙනවා ඔයාගේ ඉපදින්න ඉන්න චූටි දරු පැටියට. ඉතින් අපි ඒ වගේම තමයි ඔයගොල්ලන්ට පොඩි දැනුවත් කිරීමක් කරන්නත් එක තමයි. මොකද මේ පැම්පර්ස් වර්ගයේදී මෙතන උණුවෙකුත් ඒ සන්නාමයන් යටතේ තියෙන පැම්පර්ස් වර්ග රැසක් තියෙනවා. අපි ඉතින් මේකේ මිල ගණනුත් ඔයගොල්ලෝ කිව්වම ඔයගොල්ලෝ ටිකක් අයිඩියා එකක් ගන්න පුළුවන් මෙතන තියෙන භාණ්ඩවල මිල ගණන්. ඒක අපිට ඔයා කියන්න බෑද මේ තියෙන පැම්පර්ස් මේක වැඩිහිටි එකක්. මේක වැඩිහිටි එකක්. ඒකේ වෙළඳ පොළ මිලට වැඩි ඔයගොල්ලෝ අඩුවටද දෙන්නේ කොහොමද? දැන් මේකේ සඳහන් කරලා තියෙනවා රුපියල් 2000ක් කියලා මේ කෑලි 10 මේ පැකට් එක. නමුත් අපි දෙන්නේ මේක 1130ට. ඒ වගේම අයියේ මේ තියෙන්නේ වෙලෝනා එකේ නිව්බෝර්න් පැම්පර්ස් එක. මේක සාමාන්‍යයෙන් ප්‍රයිස් එක ගහලා තියෙනවා 1990. අපි දෙන්නේ 1690ට. ඉතින් අන්න ඒ වගේ අයියේ දැන් මේ වගේ මේ 54 54 මේ අපි මේකේ සඳහන් මිල වෙනවා 6510ක්. අපි උනාට මේක දෙන්නේ 5525ට. දැන් ඔයගොල්ලෝ පොඩ්ඩක් දැනුවත් වෙන්න තමයි අපි මේ මිල ගණන් කිව්වේ. හේතුව වෙළඳ පොළ මිල අගුල දානවා පැම්පර්ස් ගන්නකොට මිල ගණන් වෙළඳ පොළේ තියෙන මිල. ඉතින් එතකොට මේ ඊට වැඩිය අඩු මිලකට ඔයගොල්ලන්ට ගෙදරට නොමිලේම ඩිලිවර් කරගන්න කියන පාන්දුරු අවට නම් නිවසට නොමිලේම ඩිලිවර් කර ගැනීම හැකියාව තියෙනවා පැම්පර්ස්. ඉතින් නංගි මේගොල්ලොන්ගේ මේ ස්ටෝර්ස් එක තියෙන මේක පිටිපස්සේ තමයි. ඉතින් සියලුම ගබඩා ගතින් ඉතින් මෙතන මේ මොකද මේ
සෑහෙන බඩුකොඩකට එකතු කරලා තියෙනවා. මොකද්ද මේ? ඔව් අයියේ මේ මෙතන තියෙනවා පුංචි බබාලාගේ නාවන බාට්ටබ් එක, කූඩය, ඒ වගේම මදුරු දැල, ඒ වගේම මේ ෆැනල් සූට් එක, නැපීස්, ඒ වගේම බේබි ෆ්‍රොක් එක, ෆැනල් ක්ලෝත් එක, බාත් ටවල්, මේ වගේ ගොඩක් බඩු සෙට් එකක් ලෑස්ති කරලා තිනවා. අද හවස මේ නම් ගැබිරි මව්වරු 18 දෙනෙක්ගේ ලැයිස්තුවක්. ඒ කියන්නේ මේක ස්වාමින් වහන්සේ නමක් කරන්නේ සෑම අවුරුද්දකම මගෙන් එන උමු කරනවා මේක. මේ ඕනම කෙනෙක්ට ඒ කියන්නේ බොහොම සාධාරණ මුදලකට ඔයාලට හැමෝටම යම්කිසි පරිත්‍යාගයක් තමන්ගේ සිතුම් පැතුම් ඉෂ්ට කරගන්න මොකක් හෝ අදිෂ්ඨානයක් අරමුණක් තියෙනවා නම් ඕනම කෙනෙක්ට බොහොම සාධාරණ මුදලට තමන්ගේ අතේ තියෙන බජට් එකට මේ ගානට මට හදලා දෙන්න කියලා කිව්වොත් ඒ වගේ බොහොම ක්වොලිටි ගුණාත්මක භාවයෙන් උසස් ලදරු නිෂ්පාදන පැක් එකක් හදලා ඔයාලා වෙනුවෙන් අපිට දෙන්න පුළුවන්. ඉතින් අපි මේ මාම්ස් ලව් ආයතනයේ page එක ඔයාලා follow කරලා තියාගත්තොත් මේ විස්තර හැමදේම දැනගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මෙතුමිය සම්බන්ධ කරගන්න දුරකථන අංකයත් අපි තිරේ සඳහන් කරන්න. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ නංගිට කෝල් කරොත් මේ පානදුරාවට නම් පැය 24ක් යන ඇතුළත මේ ඕන කරන සැම්පල්ස් වර්ග ඒ වගේම මේ අවශ්‍ය දරුවන්ට අවශ්‍ය කරන නැපීස් ඕන දෙයක් ගෙදරටම ඉක්මනින්ම ගෙන්වා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් ඒ අවශ්‍ය තොරතුරු මිත්‍යාත් එක්ක කතා කරගන්න පුළුවන්. නංගිව සම්බන්ධ කර දුරකථන අංකය තිරේ සඳහන් කරන්න. ඉතින් අපි සුබපතන නංගි වැඩ කටයුතු සාර්ථක වෙන්න. බොහොම ස්තුතියි.